මතකයිද අද වාගේ දින ගැන්න ඒ කාලේ ලං වෙන්න පෙර හායි ළමයි. ඉතින් ඔයාලට කොහොමද? හැමෝම කට්ටි පරිස්සමෙන් ඉන්නව නේද? ඉතින් ඔන්න අද බ්ලොග් එකක් මම ගෙනාවා. මේක පොඩි සාමාන්‍ය මිනි බ්ලොග් එකක්. බලමු අද බ්ලොග් එකේ මොකද ඉස්සරහට වෙන්නේ කියලා. ඉතින් ඔක්කොටම කලින් වොෂ් එකක් දාගෙන ඉන්න ඕනේ. අද නම් ඉතින් පොඩ්ඩක් දැස්ස හොඳට. ඉතින් වොෂ් එකක් දාගෙන ඉවරයි. දැන් තියෙන්නේ පාඩම් කරන්න පටන් ගන්න. ස්ටඩි බ්ලොග් එකක් තියෙන්නේ. මතකයිද අද වාගේ දින ගැන්න ඒ කාලේ ලං වෙන්න පෙර මග බලා ඒ මෙව්ව හැම හීන ගානේම ඉටු වේලා. ඉතින් මගේ පුංචි යාළුවෝ ටික මේ වෙලාවට මොකද කරන්නේ? ඉතින් මැසේජ් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලා මේ වෙද්දි මොකද කරන්න කියලා. ඉතින් දැන් නම් මේ දවස් ටික ළමයි ඇත්තටම වැස්ස. ඉතින් වැස්සත් එක්ක වැඩ ටිකක් කරන්න ගොඩාක් කම්මැලි. ඒත් ඉතින් ඇනිටික් මේ වැඩ ටික අපි කරන්න එපා. ඒ නිසා තමයි මම අද බ්ලොග් එක පෝස්ට් කරන්න ගමන් ඒතර කිසි කම්මැලිකමකුත් නැති නිසා වැඩ ටික පටන් ගත්තේ. එහෙනම් ඉතින් වැඩි කතාවක් ඕනේ නැහැ. අපි එහෙනම් පාඩම් කරන්න පටන් ගමු. ඔයාලත් ඉතින් එහෙනම් පාඩම් කරන්න කම්මැලි කෙනෙක් නම් මගේ බ්ලොග් එක බලලා අපි දෙන්නම් පාඩම් කරමු. එහෙනම් ඉතින් පටන් ගමු අපි පාඩම් කරන්න. මතකයිද අද වාගේ දින ගැන්න ඒ කාලේ ලං වෙන්න පෙර මග බලා ඒ මෙව්ව හැම හීන ගානේම ඉටු වේලා අපි ආදරේ ජය ලබා මගේ දෙවියනේ. ඉතින් ළමයි හුඟක් වෙලා මට වොයිස් නම් කරන්න බෑ. මොකද දැන් රටේම තියෙන කාලගුණ තත්ත්වෙත් එක්ක පොඩ්ඩක් අමාරුයි. මොකද සද්ද බද්ද ඇහෙන්න පුළුවන්. වැඩියව ගැන හිතන්න එපා. ඉතින් මම දැන් කොරියන් තමයි අද පාඩම් කරන්න හිටියේ. මම නෝට් එකක් තිබ්බා ලියන්න. මේක පොඩ්ඩක් ඉවර වෙන නෝට් එකක් නෙමෙයි. හැබැයි ඉතින් කොහොමද කරලා මේ ටික ඉවර වෙලා යන්න ඕනේ. මොකද තව විෂයන් ලෙවල් ටික තියෙන වැඩ ටිකක් කරන්න. ඒ නිසා මේ ටික තමයි දැන් කරේ. ඉතින් අද මම බ්ලොග් එකක් කරනවත් එක්ක නිසා අද මම දිගටම මේවා කරන්න බ්ලොග් එක කරන් යන්න බැලුවා ඒ වැඩ ටිකත් එක්ක. ඉතින් දැන් නම් මම 12 වෙනකන් නම් අද ෂුවර් නෑ. මොකද අද වැස්ස හොඳට මේ නිසා අමාරුයි. අපි බලමු මොකද ඉස්සරහට වෙන්නේ කියලා. ඉතින් ළමයි මම මේ මිනි බ්ලොග් එක ඇතුලේ මම තියෙනවා කියන්න ඔයාලට. ඉතින් thank you so much. මගේ TikTok එක ඔයාලා follow කරලා මාව like කරලා comment කරන හැමෝටම විතරක් නෙමෙයි පුංචි දවසක් වගේ ඇති මම මේ TikTok එක පටන් අරන් ඉතින් ඒකට හුඟක් අය උදව් කරා. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් ඊයේ වෙද්දී 100ක් පහු කරලා තිබ්බා. දැන් 112 13ක් වගේ තියෙනවා followers-ලා. ඉතින් අපි ඉක්මනටම 1000 ගන්න try එකක් දෙමු. subscribe ටිකක් කරගෙන ඒ විතර නෙමෙයි මගේ YouTube channel එකකුත් තියෙනවනේ. ඒ channel එකත් subscribe කරපු ඔයාලට බොහොම ස්තුතියි. ඉතින් එහෙනම් මම ඉල්ලා සිටින හැමෝගෙම මාත් එක්ක දිගටම හැමදාම මගේ වීඩියෝත් එක්ක ඉන්න කියලා. ඉතින් ඉන්න හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් ඉතින් අපි ඉස්සරහට බලමු තව මොනවද ඉස්සරහට ලස්සන වීඩියෝ ටිකක් ගේන්න. ඉතින් එහෙනම් ඉක්මනට පාඩම් කරමු. මම ඉතින් වීඩියෝ ඔක්කොම නම් කරන්නේ නැහැ. පාඩම් කරන්නේව නෙමෙයි. මොකද බ්ලොග් එක හුඟක් දිග වෙනවා නිසා. යාළුවත් එක්ක chat එක අද දා ඉඳලා ආයෙත් ටික පටන් ගත්තා. එහෙනම් යම් පාඩම් කරනවා ටික කරමු. ඒ විතරක් නෙමෙයි මගේ ගමේ හැමෝමත් වගේම මගේ පන්තියේ යාළුවෝ මට ගොඩාක් උදව් කරනවා. thank you. යාළුවෝ හුඟක් support කරනවා මේ වැඩේට. thank you හැමෝටම. ඉතින් ඒ විතරක් නෙමෙයි ගමේත් මට හුඟක් උදව් කරනවා මේ channel එක කරන් යන්නේ. එයාටත් ඉතින් නම් වශයෙන් නම් කියන්න බෑ. මොකද හුඟක් අය ඉන්නවා. ඉතින් අපේ ගමේ අයියලා ටිකක් එයාලට උදව් කරනවා. ඉතින් හැමෝම මතක් කරනවා. ඒ විතරක් නෙමෙයි මගේ යාළුවෝ ටිකත් ඒ වගේම උදව් කරනවා. මට ඉතින් නම් වශයෙන් නම් කියන්න බෑ. මොකද හුඟක් අය ඉන්නවා. හැමෝම උදව් කරනවා. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි. මාව subscribe කරපු channel එක subscribe කරපු අයටත් ඒ වගේම follow කරපු අයටත් බොහොම ස්තුතියි. දෙනුනා මගේ ලෝකෙ ඔබ කියලා ඉතින් ළමයි ඔන්න කරන්න දෙයක් නැහැ. කරන්ට් එක ගියා. ඉතින් දැන් පාඩම් කරන්න වෙලාවක් නැහැ ඉතින්. දැන් ලයිට් ආයි හුඟක් වෙලා යනකම් ඉන්න නැති වෙයිනේ. එහෙනම් ඉතින් මගේ අද vlog එක ඉවරයි මෙතනින්. Thank you.